වීඩියෝ එක පටන් ගන්න කලින් සුපිරිම thumbnail ටිකක් දකින්න ඇතිනේ. අද අපි කියලා දෙන්න හදන්නේ ඒ වගේ thumbnail එක AI විතරක් use කරලා ඔයාටත් හදාගන්න විදිය ගැන තමයි අද අපි කියලා දෙන්න හදන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ChatGPT app එක හරි නැත්නම් ChatGPT Google website එක හරි open කරගන්න ඕනේ. මම නම් මෙතනින් මගේ ෆෝන් එකේ තියෙන ChatGPT app එක open කරගන්නවා. ChatGPT app එක open වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේක ඔයාලට ChatGPT Google website එකෙන් කරගත්තත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් යට plus mark එකක් තියෙනවා. අන්නේ ප්ලස් මාක් එකකට එකපාරක් ටච් කරන්න. ප්ලස් මාක් එකට ටච් කරාට පස්සේ ෆොටෝස් කියලා එකක් එනවා. අන්නේ ෆොටෝස් කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ගැලරි ඇප් එක ඕපන් වෙනවා. මෙතනින් ඔයාලගේ thumbnail එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ thumbnail එකට ඔයාලගේ ෆොටෝ එකක් ඇඩ් කරනවානේ. අන්නේ ෆොටෝ එක ටච් කරගන්න මෙතනින්. ඒ කියන්නේ ඔයාලගේ thumbnail එකට ඔයාගේ මූණ පේන ෆොටෝ එකක් දානවානේ. අන්නේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරලා මේකට ඇඩ් කියලා එකක් තියෙනවා. අන්නේ ඇඩ් කියන එකට ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඇඩ් කරපු ෆොටෝ එක මෙතනට ඇවිත් තියෙනවා. අපි දැන් මෙතන පුංචි prompt එකක් type කරන්න ඕනි. ඒ prompt එක මම ඔයාලට description එකේ පළවෙනි comment එකේ print කරලා තියෙනවා. ඔයාලා ඒක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන paste කරන්න. ඔන්න ඔයාලට බලන්න පුළුවන් මම මේ prompt එක copy කරගෙන ඇවිත් මෙතන paste කරා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ prompt එකේ තියෙන title කියලා එක. අන්න එතන තමයි ඔයාලගේ title එක select කරන්න තියෙන්නේ. ඒ කියන්නේ title එක දාන්න තියෙන්නේ. ඔයාලා මෙහෙම title කියන එක මකාගෙන ඔයාලගේ thumbnail එකට අදාළ title එක දාන්න. ඔන්න මම නම් මෙතෙන් දැම්මේ මගේ AI කෙල්ල හදපු හැටි කියලා. අන්න එහෙම තමයි මම සිංහලෙන් පොඩි title එකක් දැම්මේ. දැන් අපි බලමු මේ prompt එක send කරගෙන අපිට ඒ කට්ටිය හදලා දෙන thumbnail එක කොයි වගේ එකක් වෙයිද කියලා. ඔන්න බලන්න පුළුවන් මගේ thumbnail එක ඒ කට්ටිය generate කරන්න පටන් අරන් තියෙන්නේ. ඔයාට මේ විදිහට AI භාවිතා කරලා සුපිරි thumbnail හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඔයාගේ thumbnail එක ක්ලික් කරන්න හිතෙන විදිහට නැත්තම්. ඔයාට ඒ කියන්නේ මේ විදිහට ලේසියෙන් සරලව සිංහලෙන්ම ඔයාගේ thumbnail එකක් generate කරගන්න පුළුවන්. අපි බලමුකෝ ඒ කට්ටිය මට හදලා දෙන thumbnail එක කොයි වගේ විදිහට එයිද කියලා. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ඒ කට්ටිය මට සුපිරි thumbnail එකක් generate කරලා දීලා තියෙනවා. මං හිතුවට වඩා හොඳ quality එකකින් මේ thumbnail එක මට generate කරලා දීලා තියෙනවා. ඔයාට මේක කරගන්න පුළුවන් සරලව සිංහලෙන් මං ඔයාලට කියලා දුන්නානේ. දැන් අපි බලමු මේ thumbnail එක ඔයාගේ phone එකට download කරගන්නේ කොහොමද කියලා. දැන් මෙතන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් download mark එකක් තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරාට පස්සේ ඔයාගේ thumbnail එක ඔයාගේ phone එකට download වෙනවා. දැන් ඔයාටත් පුළුවන් කිසිම ඉංග්‍රීසි දැනුමක් නැතුව ඔයාගේ YouTube වීඩියෝ එකටත් ගැලපෙන මෙන්න මේ වගේ සුපිරිම thumbnail එකක් generate කරගන්න. ඔයාට මම මේ වීඩියෝ එක සරලව තමයි කියලා දුන්නේ. ඔයාට එහෙනම් මේ වීඩියෝ එක ගැන හිතුණ දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන අපේ හසින්දු කවිශාන් YouTube channel එක subscribers කරගෙන අපි අලුත් channel එකක් හදලා තිනවා හසින්දු කවිශාන් 2.0 කියලා. ඒ channel එකත් ඔයා subscribers කරලා නැත්නම් ඔයා ඒ channel එක subscribers කරලා අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න.